තියෙන ඉස්සරහ යන වාහනේ වගේ. ඒක ගොඩක් අලුත් වාහනවල රේඩියෝ ඇන්ටනා එක සහ වින්ඩ් එක. ඒ කියන්නේ මේ වාහනේ දැන් මගේ නම් අයිකල තියෙන ඇන්ටනාව නෙවෙයි ඒක. ෂාක් ටේල් එකක් වගේ එන්නේ. ඒ කියන්නේ ඒක එන්නේ වාහනේ ඩ්‍රයිව් කරන් යද්දී මේ අර ඔය අපිට තියෙනනේ මම වාරි කිව්වේ ඒරෝඩයිනමික් කියලා කතාව. අනේ ඒරෝඩයිනමික් කියන කතාවට ආපුවාම ඒ ඒරෝඩයිනමික් එකේදී උලන් උඩින් යන ප්‍රවාහය දෙකට කඩනවා. එතකොට වාහනේ කෙලින් යන්න බලනවා වැඩි. ඒ කියන්නේ අර සරුංගලට නැට්ටක් දාන්න අර උලන් ටික බදලා සරුංගලේ උඩට ඉස්සෙලා තියෙන අන්න ඒ වගේ ඩිෆ්ලෙක්ට් එකක් හැටියට. ඒ කියන්නේ උලන් හරවනවා ඒකෙන්. එතකොට උලන් දෙපැත්තට කැපුණම වාහනේ කෙලින් යනවා. කෙලින් යන්න තියෙනවා. ඒතර හුලම් පාරක ආවත් අර හුලම් කැපෙන එක එක්ක වාහනේ කන්ට්‍රෝල් වෙන්න බලනවා වැඩි. ඒකට තමයි මේ චූටි කෑල්ලක් හයි කරන්නේ. ඒක ගොඩක් වාහනවල කියන්නේ සාමාන්‍යයෙන් තියෙනවා මැද ඇන්ටනාව තමයි. ඇන්ටනාව හයි කරලා තියෙන්නේ. අතන මේකේ තියෙන රේඩියෝ ඇන්ටනායි. මේ වාහන හැම වාහනයකම වගේ ඒක රේඩියෝ ඇන්ටනා එක. ඔය සමහර ජපන් මේ නෙවෙයි Toyota Suzuki Alto අරවා මේ වෙන නැහැ. අර වෙන්නේ